හායි අපි ගිය සතියේ කතා කරා අලුත ඉපදුන පැටියෙක්ගේ පළවෙනි මාසය ගැන. අපි මේ සතියේ කතා කරමු අලුත ඉපදුන පැටියෙක්ගේ දෙවනි මාසය ගැන. පළවෙනි මාසෙදී අපි කතා කරා මේ පුංචි පැටියෙක්ට එයාගේ අතේ දුරින් තියෙන දෙයක් විතරයි පේන්නේ. නමුත් දෙවනි මාසෙ වන විට එයාට සෙන්ටිමීටර් 45ක වගේ දුරින් තියෙන යම්කිසි දෙයක් බලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට එයා ඇස් එහෙට මෙහෙට කරමින් චලනය වන වස්තුන් දෙස එහෙම නැත්නම් මාලෝකය දෙස බලන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. පුංචි පැටියා මේ වෙනකොට එයාගේ අත සහ අල්ල කියන දෙක අඳුර ගනිමින් තමයි ඉන්නේ. එතකොට එයා කිරිබොනකොට බ්‍රෙස්ට් එක වෙන්න පුළුවන්. එයා අතින් අල්ලන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් එයා කිරිබොන කිරි බෝතලය අතින් අල්ලන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේ වෙනකොට බබාගේ කේට ග්‍රන්ථි වලින් කේටය නැත්නම් කෙල වැඩිපුර ශ්‍රාවය වෙනවා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි ගිලීම කියන ප්‍රතීකය මෙයාගේ තාම හොඳටම සංවර්ධනය වෙලා නැති නිසා. මේක ක්‍රමයෙන් මාස ගණනක් එයාගේ මාස ගණනින් ඉදිරියට යනකොට ටිකෙන් ටික අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. බබත් එක්ක පළවෙනි මාසෙදී අපිට ලොකු ක්‍රියාකාරකම් ප්‍රමාණයක් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැබැයි දෙවනි මාසෙදී බබත් එක්ක පළවෙනි මාසෙට වඩා වැඩි ක්‍රියාකාරකම් ප්‍රමාණයක් අපිට එයාගේ මානසික සහ කායික දියුණුව වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන් සිද්ධ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට බබාව ටමී ටයිම් දාලා තියෙන වෙලාවට තද වර්ණ වලින් යුක්ත නැත්නම් යම්කිසි ශබ්දයක් නැගෙන සෙල්ලම් බඩු එයාගේ අතේ දුරින් තියන්න පුළුවන්. එතකොට ඒ වගේ වර්ණයට සහ ඒ බබාට දැන් සෙන්ටිමීටර් 45ක් වගේ දුරක් පෙනෙන හින්දා එයා ඒව ගන්න ඉස්සරහට ඇදෙන්න අත දික් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි බබාට තද වර්ණ වලින් යුක්ත සෙල්ලම් බඩු එහෙම නැත්නම් යම්කිසි රූප තද කළු රතු සුදු මේ වගේ පාට වලින් යුක්ත රූප අපිට බබාට පෙන්වීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි බබාට එයාගේ ඉහළින් නූලකින් යම්කිසි සෙල්ලම් බඩුවක් එල්ලලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි රිබන් එකක්. මෙන්න මේ වගේ දේවල් බබාගේ මූණට ඉහළින් එල්ලලා තියෙන එකෙන් එයා අත දිගු කරන්න ඒක ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අම්මට සහ තාත්තට බබත් එක්ක හැංගි මුත්තන් සෙල්ලම කරන්න පුළුවන්. මේක කරන්නේ අම්මා හරි තාත්තා හරි එයාලගේ අත් දෙකෙන් මූණ වහලා එකපාරම අත් දෙක ඉවත් කරලා බබාට හයියෙන් කතා කරන්න පුළුවන්. ඊළඟට බබත් එක්ක හයියෙන් කතා කරන්න පුළුවන්. බබත් එක්ක හයියෙන් සින්දු කියන්න පුළුවන්. එයා යම්කිසි කටින් ශබ්දයක් නිකුත් කරනවා නම් ඒක අනුකරණය කරන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් බබාගේ කායික මානසික සංවර්ධනයට මේ දේවල් උපකාරී වෙනවා. බබාගේ දෙවනි මාසෙදී ප්‍රතිශක්තිකරණය ගැන කතා කරොත් බබාට දෙවන මාසයේ එන්නත් ලබා දීම සිද්ධ කරනවා. එතකොට මෙහිදී බබාට ලැබෙන එන්නත් වර්ග තමයි සංයෝජ එන්නත, පෝලියෝ එන්නත සහ පෝලියෝ මුඛ එන්නත කියන එන්නත් මෙම මාසයේදී බබාට ලබා දීම සිද්ධ කරනවා. මෙම එන්නත් ගැන කතා කරොත් පංච සංයෝජ එන්නතෙන් රෝග 5කට ප්‍රතිශක්තිකරණය බබාගේ ඇඟ තුළ ඇති කරනවා. ගලපටලය, පිටකැස්ම, හෙපටයිටිස් B, මොෆීලියා ඉන්ෆ්ලුවෙන්සා B, කක්කල් කැස්ස මෙන්න මේ කියන රෝග 5 සඳහා බබාගේ ඇඟ තුළ ආරක්ෂාව මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් නිර්මාණය කරනවා. අපි කලින් කතා කරා මාස 2 සම්පූර්ණ වන පුංචි පැටියෙක් යම්කිසි ක්‍රියාකාරකම් ප්‍රමාණයක් සිද්ධ කරනවා කියලා. උදාහරණයක් විදිහට එයා ටමී ටයිම් දාලා ඉන්න අවස්ථාවේදී එයාගේ ඉදිරියෙන් තියෙන සෙල්ලම් බඩුවක්
අත දිගු කරලා එයා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි චලනය වන වස්තුවක් දෙස බබා ඇස් චලනය කරමින් බලනවා. විශාල ශබ්දයක් ඇසුණු විට බබා දිගැස්සෙනවා. ඒ වගේම තමයි ආලෝකයක් දෙස බබා ඇස් යොමු කරලා බලනවා. මෙන්න මේ කියන ලක්ෂණ මාස 2 සම්පූර්ණ වෙද්දිම සමහර විට සමහර බබාලගේ දකින්න නැති වෙන්න පුළුවන්. නමුත් මාස 2-3 සම්පූර්ණ වෙන විට සමහර වෙලාවට මේ පුංචි පැටව මේ ක්‍රියාකාරකම් සිද්ධ කරන්න පුළුවන්. නමුත් අම්මලා මේ ක්‍රියාකාරකම් කිසිවක් යම්කිසි දරුවෙක් සිද්ධ කරන්නේ නැත්තම් උදාහරණයක් විදිහට බබෙක් ටමි ටයිම් දැම්මහම එයා අත දිගු කරන්න උත්සාහ කරන්නේ නැත්නම් බබා කිරි බිව්වට පස්සේ අධික විදිහට කිරි වමනය දමනවා නම් එහෙම නැත්නම් බබා ටමි ටයිම් ඉන්න අවස්ථාවේදී බබා යම්කිසි ප්‍රමාණයකට හරි ඔළුව උස්සන්න උත්සාහ කරන්නේ නැත්නම් බබා ලොකු ශබ්දයකදී තිගැස්සෙන්නේ නැත්නම් එහෙම නැත්නම් බබා චලනයක් වෙන වස්තුවක් දෙස ඇස් යොමු කරන්නේ නැත්නම් මෙන්න මේ කාර්යකම් පුංචි පැටියා කරන්නේ නැත්නම් කරන එක ප්‍රමාදයි නම් දරුවාගේ වෛද්‍යවරයාට දරුවව යොමු කරලා අදාළ උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. ඉතින් අද අපි කතා කරේ පුංචි පැටියාගේ දෙවනි මාසය ගැන. අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. අපේ අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් notification එක ඔයාලගේ phone එකට ගෙන්න ගන්න. Thank you.